දැන් ළමයි මේ තුන්වෙනි කාර්යයෙන් පස්සේ හතර ආකර්ෂණය පහත උරා ගැනීම තමයි දැනුත් ඉනා වෙනවා. අය බඳවාගෙන ඔය කාරණා තුන ස්ථාරින් වලට විතර නෙමෙයි. ඊළඟ ජීවිතේටත් වැදගත්. ජීවිතයට BS with තිලංක ගෝවින්ද. වැඩි විස්තර සඳහා අමතන්න. අර ඔය අපේ කෙල්ලෝ ටික ගන්න ඔය හැමදේම කරන්නේ ආකර්ෂණ ඔය ඇඳුම ඔය පොන්ඩමෝස්තරය ඔය ඇවිදීන කතා ඔය කතා කරන සමහර කෙල්ලෝ කරන්නේ පල්ලේ බුල්ට් එකක් කියනවා. බුල්ට් එකක් පල්ලේම කියන ආසියක්කට උඩ කතා කරනවා. ඔය කොහොම කරන්නේ ආකර්ෂණය කර ගන්න. ආකර්ෂණය වෙන හැම එකම තෝරගන්න බෑ. අනික ආකර්ෂණ හැම එකම ගැලපෙන්නේ. මේ සමහර විතන් ඉන්නවනේ. මොන ආකර්ෂණ වලට පස්සේ තෝරගන්න එක හරි පරිස්සමට කරන්න. ආකර්ෂණීය වෙන ලස්සනම කෙනා හොඳම කෙනා වෙන්නේ නැහැ. ඒක ව්‍යාපාරයකට තුනක් එකයි පුද්ගල ජීවිතෙත් එහෙමයි. ජීවිතේ පුතේ. අර අපි කියන පිටාවරේ බලලා තීරණ ගන්න එපා. ගැලපෙන්නේ නැහැ නේ. හොඳට පරීක්ෂණ කරලා බලන්න. කියලා කියනවා. මම අර එක්කෙනෙක් ඉච්ඡාරේ පරීක්ෂණ දී කියලා දෙන්න. පුද්ගල පරීක්ෂණ ටික බලලා ගිහලා